කියලා පිළිගන්නවා මගේ යාළුවෝ සියලු දෙනාම අපේ දෙවෙනි වීඩියෝ එකට. ඉතින් අපේ මේ අහම්බෙන් ගමනක් යන වෙලාවේ තමා මේ මෙතෙන් ආවේ. ලස්සන තැනක්. අපි ඉන්නේ වාරියගල පොඩ්ඩක් උඩට එන්න ඕනේ. ටිකක් මෙතන කට්ටිය දන්නා කියන ප්‍රසිද්ධ තැනක් නෙවෙයි. ඉතින් අහම්බු අවස්ථාවක් ඉඳන් මෙතෙන් ඇවිල්ලා මට හිතුණා ඔයාලට මේ ලස්සන දර්ශන ටික පෙන්වන්න ඕනේ කියලා. ලස්සන පයින්ස් ගස් තියෙන හොඳ view එකක් පේන තැනක්. බලමු තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා මේ එතන තියෙන තවත් ලස්සන තැන් ටිකක් තියෙනවා. අපි ඔයාලට ඒකත් පෙන්වන්නම්. අපි යමු ඉස්සරහට. මේ ලස්සන පරිසරයක් තියෙනවා. හරිම නිශ්ශබ්ද පරිසරයක්. උලංග හමන සද්දේ. හොඳ සිසිලක් තියෙන තැන. වෙනදී ලස්සන කඳු ගැට වේලියක් පේනවා. ඔබට පේනවා හරි පොළ. ඒ වගේම මේ වාලියක දිහා ඉන්න බලපහම පේනවා උඩින් ගලා දිනකට දිහා එන්න. පල්ලෙහාට ඉන්න ලස්සනට පේනවා. මාර නිදහස් තැනක්. ඉතින් හිතට මාර නිදහසක් දැනෙනවා. අපි යමු දැන් උඩට. ඉතින් මෙතෙන් එනවා නම් ඔයාලට වාරියගල හන්දියට ඇවිල්ලා පිටි දුරක් ආපුවාම තියෙනවා පොඩි මාර්ගයක්. විශාල මාර්ගයක් නෙවෙයි පොඩි මාර්ගයක් තියෙන කොන්ක්‍රීට් පාරක්. මේ පාර දිගේ ආපුවාම අපිට හම්බෙනවා හදපු හෝටල් සංකීර්ණ කියන්නේ රෙස්ටෝරන්ට් ටිකක් ඔයාලට හම්බෙනවා. ඊටියත් ඔයගොල්ලෝ දෙන්න ටිකක් කන්දක් තියෙනවා මේක ඉන්නවනේ. ඒක ටිකක් පරිස්සමෙන් ඉන්න ඕනේ. ඒ වගේම තමයි එල්ල යද්දිත් පරිස්සමෙන් ඉන්න ඕනේ. මොකද අත වහින දවස් වලට වගේ අමනින් වගේ දවස් වල නම් මෙතන පොඩ්ඩක් ගැලපෙනවා අඩුයි. මොකද ඒ වගේ වෙලාවට අනුතරක් සිද්ධ වෙන්න පුළුවන් දෙකට මොහොතේ වැඩි. ඉතින් මේ පොඩක් උඩට එන්න ඕනේ. මේකයි ඉතින් තියෙන බාධා පිළිද තියෙන පොඩ්ඩක් කඳු තමයි. ඇවිල්ලා ඊළඟින් පාර ඉවර වෙනවා. එතන පොඩ්ඩක් වයින් වෙන පාරක් තියෙනවා. ඒ කියන්නේ පොඩි අතුරු පාරක් එකක් තියෙනවා. මෝටර් බයිසිකල් එකකට වගේ වෙනවා. දැන් ආවැකි මේ මෙතෙන්දම ආවේ. වාහනේ නම් තින්දේ ඉතිරියක් සුසු මන්දිර මට ඉතිරි. අපි යමු ටික පල්ලෙහාට.
ඉතින් යාළුවනේ අපි ඔයාලට ඔච්චරලා පෙන්නවුවේ අන්න අර කොට. ඔන්න ඔය කොටසට ගිහිල්ලා තමයි අපි ලස්සන දර්ශන ටික ඔයාලට පෙන්නවුවේ. ඉතින් නම් ගත්ත ටික තමයි පල්ලෙහා පෙනුනේ. මෙන්න මේ දැන් අපි ඉන්නේ කොටස තමයි ලගින දිද්දි. ඉතින් අපි ඉස්සරහදී බලාපොරොත්තු වෙනවා මෙතනින් තාඩයක් උඩට යන්න. ඒ තමයි අර ඔයාලට පේනවා ඇති වටගොඩ විහාරස්ථානය. ඉතින් අපි වටගොඩ විහාරස්ථානයට අපි ඊළඟ වීඩියෝ එකකින් එනකම් අපි අදට මෙතනින් නවතිනවා. ඉතින් අපේ ඊළඟ වීඩියෝ එකට අපි සබස්ක්‍රයිබ් කරලා තියාගන්න ඉස්සරහදී බෙල් නොටිෆිකේෂන් එක. එතකන් ඔයාලට ජයෙන් ජය වේවා. අන්තාන දෙසින්නෙන මුදු සීත සුලං රැලි ඔබ තාම හොඳින් හඳුනනවා නම් මේ පාන ඔබේ සුරතින් ගල්ලු